ගමනේ උඩරට මැණිකේ ගමනේදී අලුත් සතියක අලුත් දවසක ටිකක් වෙනස් විදිහේ දුම්රියක නැගිලා ඉදිරියට යාමේ අවස්ථාව උදා වුණා. මේ තමයි මෝටර් ට්‍රොලිය. දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා වූ විශේෂිත නිරීක්ෂණ රථයක් කිව්වොත් වඩාත් නිවැරදි. ඒ නිසා සාමාන්‍ය දුම්රිය මගීන්ට මෙහි ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දෙදෙනාටත් මෙහි ගමන් කිරීමට ලැබීම දුර්ලභ අවස්ථාවක්. මෝටර් ට්‍රොලියක් දුම්රිය මගක ධාවනය කරවීමට නම් සාමාන්‍ය අධිකාරීතුමාගෙන් පහළ විධායක මට්ටමේ නිලධාරියෙකු එහි ගමන් කළ යුතුම වෙනවා. සාමාන්‍ය මෝටර් රථයක ඇන්ජුමක් සවිකර ඇති මේ රථය තිරිංග තද කිරීමෙන් ඕනෑම ස්ථානයකදී නතර කළ හැකියි. කලික දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ ඩක්කුවේ වැඩි දියුණු කළ අවස්ථාවක් හැටියට මෝටර් ට්‍රොලිය හඳුන්වන්නට පුළුවන්. මෝටර් ට්‍රොලියට සාමාන්‍යයෙන් පැයට සැතපුම් 60ක 70ක පමණ වේගකින් උනත් ගමන් කළ හැකියි. දැන් මේ අපි ළඟා වෙන්නේ උඩරට මැණිකේ දුම්රිය චාරිකාවේ රාගම දුම්රිය ස්ථානයටයි. මෙම වැඩසටහනේ අපි ඔබට මඟ පෙන්වන්නේ උඩරට මැණිකේ දුම්රිය මාර්ගයේ ගමන් කළොත් නරඹන්නට ඇති සුවිශේෂ ස්ථාන ගැනයි. ශාමින් අපි ඇවිල්ලා ඉන්නේ රාගමට. මම හිතන්නේ අද අපිට නතර වෙන්න තියෙන්නේ රාගම. හරිත පැහැයෙන් බබලන නිහඬ වනපියස තුල විරාජමානව ඇති මේ දේව මන්දිරය බොහෝ දිනකු දැන සිටින්නේ රාගම තේවත්ත පල්ලිය නමින්. මේ ජාතික බැසිලිකාව ගොඩනැගීමේ වෘතාන්තය දෙවන ලෝක සංග්‍රාමයේ තෙක් දිව යනවා. ලෝම සංග්‍රාම බිහිතියෙන් ඇලලී යද්දී එවක කොළඹ අගරදුකුරු අතිඋතුම් මේරි මසොන් හිමිපාණන් ලක්බිම යුද රකුසාගෙන් බේරා දෙන්නයි මේ භූමියේ පිහිටා තිබූ ලුරුදු සිද්ධාස්ථානයට භාරයක් වුණා. එම භාරය ඔප්පු කිරීමට ජාතික බැසිලිකාව ඉදි වූ අතර 1947 පෙබරවාරි 6 වෙනිදා අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙය අභිෂේක ගැන්වුණා. අපේ දේවස්ථානයට ඇතුළු වෙනකොටම දුටුවේ හරිම ලස්සන පරිසරයක්. පියතුමනි මේ දේවස්ථානය නිර්මාණය කිරීමේදී භාවිත කරලා තියෙන ගෘහ නිර්මාණ ශිල්පය වගේම මේ උද්‍යාන අලංකරණය සඳහාත් මේ භාවිතා කරලා තියෙන ක්‍රමවල මොකද්ද තියෙන විශේෂත්වය? විශේෂයෙන් ජාතික බැසිලිකාවේ ගෘහ නිර්මාණ ශිල්පීත්වය ගැන කතා කරනකොට බිල් මුරේ කියන ශිල්පය තමයි ඒ සඳහා මූලික වශයෙන් වැඩ කටයුතු කරලා තිබෙන්නේ. එය සාදලා තිබෙන්නේ කුරුසයක හැලේ. ඒ වගේම එහි තිබෙන පෞරාණික භාවය පෙන්눔 කිරීම සඳහා එහි තියෙන උදාරත්වය පෙන්눔 කිරීම සඳහා ඒ සඳහා භාවිතා කරලා තිබෙන කළුගල්. විශේෂයෙන් යමක් කියන්නට ඕන මේ ජාතික බැසිලිකාව අපිට දකින්නට ලැබෙන ගෝලාකාර ශීකරයක්. මම හිතන්නේ එවැනි විශාල ශීකරයක් සෑදීමට ලොකු අභියෝගයක් වෙන්නට ඇති කියලා. මෙහි පැමිණෙන වන්දනාකරුවන්ට සෙවන සලසමින් බැසිලිකාව ඉදිරිපස පිහිටි තුරුවතුල හා සැලැස්ම බැතිමතුන්ගේ මානසික ඒකාග්‍රතාවයට මහත් පිටිවහලක් සපයනවා. ඒ තුරුවතුල තුලින් මනරම් දසුනක් මවනා බැසිලිකාවේ ඉදිරිපස පෙනුමට ගාම්භීර බවක් එක් කරමින් නැගී සිටින කුණු හයක් තිබෙනවා. ඉන් දෙවන ලෝක සංග්‍රාම සමයේ ලංකාවේ පැවති කතෝලික රදගුරු වසම් 6ක් සංකේතවත් කරනවා. බැසිලිකාවේ සැලැස්ම සුප්‍රකට ඉන්දිය ඉතිහාසඥයෙකු වූ ස්පාඤ්ඤ ජාතික හේරස් ජේසු නිකාය පියතුමාගේ. ඉන්දියානු සිද්ධස්ථානගත හැඩයක් ගන්නා දේවස්ථානයේ ඉදිරිපස පෙනුමත් එහි දෙපස ඇති දැවැන්ත කුළුණු දෙකක් සහිත ගෘහ නිර්මාණ රටාවත් ක්‍රිස්තියානි ආගමික ගොඩනැගිල්ලක හරය පිළිබිඹු කරනවා.
දෙව්මැදුර වටා කිතුණු සමයේ සුවිශේෂී අවස්ථා නිරූපණය කරන පූජනීය ප්‍රතිමා ගෘහ කිහිපයක් දක්නට ලැබෙනවා. කිතුණු බැතිමතුන්ගේ නිරන්තර නමස්කාරයට බඳුන් වන මේ ප්‍රතිමා පාදන නමස්කාර මධ්‍යස්ථාන ලෙසයි හැඳින්වෙන්නේ. බැසිලිකාවේ සුවිසල් භූමි භාගයට අයත් පෙදෙස වසා ඇති වන ආවරණය තුළ නිසලව ශාන්තව වැජුබෙන තවත් සුවිශේෂී ස්ථානයකි ලුර්දු ගුහාව. මෙහි ශාන්ත බව බිඳ දමන්නට සමත් හඬක් නගින්නේ නම් ඒ කුරුළු කූජනයක්ම පමණකි. මේ භූමියේම පිහිටි ස්වාභාවික ගල් පර්වතයක් ගුහාව නිර්මාණයට උපයෝගී කරගෙන තිබෙනවා. ස්වාභාවික ගල් වැටිය හාරා ලුරුදු ගුහාව ගොඩනංවද්දී ඉන් නෙලාගත් කළුගල් බැසිලිකාව තැනීමට යොදාගෙන තිබෙනවා. බැසිලිකාවට අයත් කඳවුරු භූමියේ ජල උල්පතක් සහ දියපාරක් වටා තනා ඇති මෙම වැව භූමියේ චමත්කාරය හා අලංකාරය වැඩි කරනවා. වර්ෂා ජලය ගලා ඒමට සැලසුම් කර ඇති අතර වැව්දිය සිඳී යාම වැළැක්වීමට ස්වභාවික සංරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කර තිබෙනවා. තේවත්ත පල්ලියෙන් අපි මේ යන්නේ ගම්පහ ප්‍රදේශයට. ඉංග්‍රීසි ජාතිකයන් සියවසකට වඩා එපිට මෙම ප්‍රදේශය හරහා දුම්රිය මාර්ගයේ එළීමේ කටයුත්තේදී මේ ප්‍රදේශය සශ්‍රීක බවින් අනුවනව තිබූ බවයි සඳහන් වන්නේ. උඩරටමැණිකේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යන ගමනේදී පසු කරන දුම්රිය ස්ථාන බොහොමයක් අවට අප දැන කියාගත යුතු වැදගත් ස්ථාන විසිරලා තිබෙනවා. ඒවායින් ඓතිහාසික වශයෙන් වගේම සංස්කෘතිකමය වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම සොබාසිරියෙන් අනෝන ස්ථාන වෙතත් අපි මේ ගමනේදී ඔබව රැගෙන යනවා. උඩරටමැණිකේ චාරිකාවේදී අපි ඔයාලට පොරොන්දු වුණා ඓතිහාසික ස්ථාන රසකට ඔයාලා වරන් යනවා කියලා. අපි දැන් අද මේ ඇවිල්ලා ඉන්නේ ගම්පහද. ගම්පහ. අපි දැන් ඉන්නේ ගම්පහ. යන්න බලාපොරොත්තු වෙනවා ගම්පහ මල්ලක්ට බලන්න. ඊට කලින් අපි මේ දුම්රිය ස්ථානයේ තියෙන ඓතිහාසික තැනක්. අපි යන් එතෙන්ට. ගම්පහ දුම්රිය ස්ථාන කරලා නිතර ගමන් කරන කෙනෙක් නම් ප්‍රධාන දුම්රිය ස්ථානයට යාබදව පිහිටි කුඩා පැරණි ගොඩනැගිල්ල ඇස ගැටිලා ඇති. මේ තමයි ඉංග්‍රීසින් විසින් ගොඩනැං වූ පැරණි ගම්පහ දුම්රිය ස්ථානය. මීට පෙර ගම්පහ හැඳින් වූයේ හෙනරත්ගොඩ නමිනුයි. බ්‍රිතාන්‍යයන් විසින් අපට ඉතුරු කරලා ගිය ඓතිහාසික සීවටනයක් තමයි මේ හෙනරත්ගොඩ පැරණි දුම්රිය ස්ථානය. අද හෙනරත්ගොඩ මේ පැරණි දුම්රිය ස්ථානය භාවිත වෙන්නේ නැහැ. ඒ වෙනුවට ගම්පහ නගරේ අලුතෙන් ඉදිවුණු දුම්රිය ස්ථානය එහා පැත්තේ තියෙනවා. ඒ වුණත් මේ ස්ථානයේ තියෙන ඓතිහාසික වටිනාකම හැමදාටමත් රැඳිලා පවතිනවා. ගම්පහ දුම්රිය ස්ථානයේ සිට මිනුවන්ගොඩ මාර්ගයේ ඔස්සේ මීටර් 800ක් පමණ පැමිණ වම්පසට හමුවන අතුරු මාර්ගයේ තවත් මීටර් 100ක් ගිය තැන හමුවන හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය වෙතටයි අපි දැන් මේ ගමන් කරන්නේ. ගම්පහ මල්වත්ත නමින් ප්‍රකට මේ මල් උයන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දායාදයක්. දහනම වන සියවසේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමග මෙරට ස්වභාවික සම්පත් වලින් ඔවුන් උපරිම ආර්ථික වාසි ලැබුවා. මෙරට පවතින දේශගුණික රටාව කෘෂිකර්මාන්තය කෙරෙහි හිතකර බවත් ඔවුන්ට අවබෝධ වුණා. ඒ අනුව ඔවුන් විවිධ රටවලින් රැගෙන ආ වෘක්ෂලතාවන් මෙරට තෝරාගත් භූමිභාගවල රෝපණය කරමින් පර්යේෂණ පැවැත්වුවා. එහි ප්‍රතිඵලය වූයේ මෙරට උද්‍යාන බිහිවීමයි. ඒ අනුව 1867 වර්ෂයේදී හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ස්ථාපිත කෙරුණා. අපි මේ ඉන්නේ ගම්පහ උද්භිද උද්‍යානයේ තියෙන විශේෂිතම තැනක. මේ තමයි ලංකාවේ මුලින්ම රෝපණය කරපු රබර් ගහ. නිරංජලා ජයවර්ධන මහත්මිය කියන්නකෝ බලන්න අපිට මේ මෙතන තිබිච්ච ගහ පිළිබඳ විස්තර ටිකක්. 18 වෙනි සියවසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ලංකාව යටත් වීසයක්ව තිබ්බ කාලයේදී ගොඩක් බ්‍රිතාන්‍ය පර්යේෂකයින් දේශ ගවේෂණවල යෙදিলা තියෙනවා. එම දේශ ගවේෂණවල යෙදෙනකොට දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ
යම්කිසි ශාකයකින් කුඩා කිරිවැනි ශ්‍රාවයක් ශ්‍රාවය වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතලා තියෙනවා ඒ කිරි ශ්‍රාවයෙන් ආර්ථික වාසිය මොනවා හරි ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ඇති කියලා. ඒ ශාකයෙන් ලබාගත් බීජ 70000ක් පමණ බ්‍රිතාන්‍යයේ කිව් උද්‍යානයේ රෝපණය කරලා තියෙනවා. නමුත් එය ඇමේසන් වනාන්තරයේ දේශගුණික සාධකවලට සමාන දේශගුණයක් තියෙන්නේ කොහෙද කියලා බලලා ලංකාවේ උද්භිද උද්‍යාන ඒකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේට පැල කරගත්ත බීජ 1919ක් ගෙනල්ලා තියෙනවා. ඒ 1919 වඩාත්ම සුදුසුම දේශගුණයේ තියෙන්නේ හෙනරත්ගොඩ ග්‍රාමයේ කියන හොයාගෙන ගම්පහ මේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේට එවකට පේරාදෙණිය අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රේට්ස්ගේ අධීක්ෂණය යටතේ මේක උද්භිද උද්‍යානයක් විදිහට නෙමෙයි ඒකට තිබිලා තියෙන්නේ. මොහන්දිරම සොයිසා කියන මහත්තයාගේ භාරකාරත්වයෙන් තිබ්බ වත්තක්. ඒ වත්තේ මේ රෝපණය කරගත්ත බීජ 1919ම මේ ස්ථානයේ තමයි රෝපණය කරලා තියෙන්නේ. එයින් පළවෙනි රබර් ගස විදිහට මේ පාරා රබර් කියන ශාකය මෙහි අපි හඳුන්වනවා. 1988 දී සුළුසුලඟින් මේ පළවෙනි රබර් ශාකයේ විදිහට සලකන මේ ශාකය වැටලා තියෙනවා. එතකොට ගොඩක් දි รา පත් වෙලා තිබුණාද ගහ? සෑහෙන දි รา පත් වෙලා තමයි තිබ්බේ. කියන්නේ පළවෙනි රබර් ශාකයේ විදිහට තමයි මේක අපි හඳුන්වන්නේ. නමුත් සමගාමී විදිහට මේ මුළු වත්තේම ඒ රබර් ගෙනාපු රබර් බීජ 1919ම මේ වත්තේ හැමතැනම හිටවලා තියෙනවා. මේ ස්ථානයේ තිබූ වනාන්තරය හෙළිපෙහෙළි කරමින් එවක උද්‍යානයට අවශ්‍ය භූමි භාගය සකස් කෙරුණා. ඒත් මීට සියවසකටත් වඩා ඉපැරණි මුල්ම වනාන්තරයට අයත් රුක්ගොමුවක් විනාශයට පත් නොකොට මෙසේ උද්‍යාන මැද්දේ ඉතිරි කර ඇත්තේ අනාගත පරපුරට නොඉඳුල් වනයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා කරමින්. උද්භිත උද්‍යානයක් යනු ශාක හැදෑරීමට හා පර්යේෂණ කටයුතු සඳහා වැදගත් වූ ස්ථානයකි. වර්තමාන සංවර්ධන ක්‍රියාදාමයන් හමුවේ ස්වාභාවික වනාන්තර හා වෘක්ෂලතා විනාශ වී යාමත් වඳ වී යාමේ තර්ජනයට ලක්වීමත් වැළැක්විය නොහැකි. එම නිසා අනාගත පරපුර වෙනුවෙන් ඒ වෘක්ෂලතාව සංරක්ෂණය කිරීමද මෙම පාරිසරික කලාප තුළදී සිදුවෙයි. වන වදුළු තුළින් සැදුම්ලත් පරිසර පද්ධතියක් තුළ ජෛව විවිධත්වය අනූන බිමක පක්ෂීන් සිය වාසස්ථාන තනා ගැනීම සුලභව සිදුවෙනවා. අප මුලින් සඳහන් කළ පරිදි ගම්පහ උද්‍යානය ශාක හැදෑරීමට පමණක් නොව අලංකාර කුරුළු විශේෂ ගණනාවක් දැක ගැනීමටත් කදිම බිම්කටක්. ගහකොළ අතරින් නිරන්තරව ඇසෙන කුරුළු මියැසිය එහි පක්ෂීන් බහුල බව කියාපානවා. අක්කර 36ක භූමි භාගයක් පුරා පැතිර ඇති හෙනරත්කුට උද්භිද උද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 33ක් උසකින් පිහිටා තිබෙනවා. භූමි අලංකරණය කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කර ඇති මේ උද්‍යානය පින්වතුන්ට නම් පාරාදීසයක් බව පෙනෙනවා. උද්භිද උද්‍යානයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ශාක විශේෂ ගොඩක් එකට එකතු වෙලා තියෙන තැනක්. ඉතින් මෙහි තියෙන ශාක වර්ග මොනවද? ඔව් අපේ උද්‍යානය ගත්තොත් ශාක විශේෂ 450ක් 500ක් පමණ දකින්න පුළුවන්. ඒව ගැන කතා කරනකොට ඒකදේශීය ශාක විශේෂ තැනක් ගන්නවා. ඒකදේශීය ශාක 20ක් අපේ ළඟ උද්‍යානයේ නඩත්තු කරනවා. ඒකදේශීය ශාක කියන්නේ ලංකාවේ ඉපදුණු ලංකාවේ නිජබිම වුණු ශාක තමයි අපි ඒකදේශීය ශාක වශයෙන් හඳුන්වන්නේ. ඊට අමතරව තියෙනවා කලාපීය ශාක. ඒ කියන්නේ ආසියානු කලාපයට ආවේනික ශාක විශේෂ ගණනාවක් තියෙනවා. ඊට අමතරව හඳුන්වා දුන් විදේශීය ශාක බහුල වශයෙන් උද්‍යානයේ දකින්න පුළුවන්. හෙනරත්කුඩ උද්භිද උද්‍යානයට මෑතකදී එක් වී ඇති නවාංගය වන්නේ කෘතිමව සකස් කළ මේ වැවයි.
යාබද අත්තනගලු ඔයෙන් හා මැඩිල්ල ඇලෙන් දියවර ලබමින් පෝෂණය වන මෙහි දවස පුරා පවත්වාගෙන යන බෝට්ටු සේවාව මෙහි පැමිණෙන විනෝදකාමීන්ට නම් මහත් විනෝදයක් ගෙන දෙනවා. පෙරඹරින් සූර්යා අවදිව මේ මඩල මත අරුණාලෝකයේ පතුරද්දී තවත් නිහඬ නිසංසල පරිසරයක් වෙත යන්නට අපි ඔබට ඇරයුම් කරනවා. ගම්පහ නගරයෙන් වතුරුගම හන්දියට පැමිණ කිරිඳිවැල දෙසට දිවෙන මාර්ගයේ සැතපුම් 10ක පමණ ගිය තැන හමුවන මේ රමණීය වන සෙනසුන මාලිගා තැන්නයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ මාලිගා තැන්න ආරණ්‍ය සේනාසනයේට. ටිකක් මහන්සි. මහන්සි වුණාට ශාමෙන් මේ මනරම් මනස්කාන්ත පරිසරය දැක බලාගෙන එනකොට අපිට මහන්සිය තරම් දැනුනේ නැහැ. කොහොම වුණත් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන ප්‍රවිෂ්ඨයට. අපි බලන්න. ස්වාභාවික රැකවරණය සැපේන ගිරි විහාරයක් වූ මේ මාලිගා තැන්න වනසෙනසුනේ ඉතිහාසය ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවස දක්වා දිව යනවා. ඒ මෙරට පාලනය කළ වලගම්බා රජුට විරුද්ධව දකුණු ඉන්දිය ද්‍රවිඩ කණ්ඩායමක් වූ චෝලයන්ගෙන් ලක්දිවට ආක්‍රමණය එල්ල වූ සමයයි. ඒ අවස්ථාවේ රජුසිය රාජධානිය අතහැර පලාවිත් සැඟවී සිටියේ මේ ස්ථානයේ බවට ඓතිහාසික මූලාශ්‍ර සාධක සපයනවා. වලගම්බා රජු වසර 13ක් පුරා මාලිගා තැන්නේ සැඟවී සිටිමින් සේනා සංවිධානය කළ බවත් කියවෙනවා. ගිරි දුර්ගයක් වූ මේ ස්ථානයේ සිට චෝලයන් පලවා හැරීමේ සටනට නිබඳව දිරිදුන්නේ මෙහි ආරණ්‍ය වාසීව වැඩ සිටි භික්ෂුන් වහන්සේලා විසින්. අවසානයේ චෝලයන් පලවා හැර රට බේරාගත් වලගම්බා රජු මෙහි විහාරාරාම කරවා සංඝ සතුව කොට පූජා කරනු ලැබුවා. අතුපතර විහිදී ගිය ලතා මඩලු වලින් සමන්විත මේ ශාන්ත වනාරණ යෝගාවචර භික්ෂූන් වහන්සේට භාවනාව යෝගීව වැඩ සිටින්නට මනාරුකුලක් සපයනවා. නිරන්තර ඇසෙන කුරුළු මියසේ හැරුණුකොට වනපියස කිසිදු හඬක් නොනගනවා. හාමුදුරුවනේ මෙතන පරිසරය දිහා බලපුවාම හරිම හිත නිවන පරිසරයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ වගේ තැනකින් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? බොහෝ ගිහි වෙවිලා මෙහි භාවනාවට නැඹුරු වෙන්නට හුඟක් කල්පනා කරලා අපෙන් ආශිර්වාද ගන්නවා. එවැනි අවස්ථාවලදී අපි ඉතින් මේ වත් පිළිවෙත් කරන ගම භාවනා කරන්න අවස්ථාව සලස්සලා දෙනවා. සිත නිවුණු ස්වභාවයකට පත් කරන්නට. ඉතින් විශේෂයෙන්ම අපේ බුදුහාමුදුරගේ ශක්තිය මේ විශ්වයේ තියෙනවා. අපි විහාර බිමේ සිට තවත් ඉහළට දුෂ්කර මගක් ඔස්සේ ඇවිතගෙන ගියා. මාලිගාතැන්න වනසෙනසුනේ ප්‍රකටම ස්ථානය වන්නේ මේ දෙකල්දොරුව නම් දුර්ග මාර්ගයයි. විහාර භූමියේ ඉහළ කොටසට නැගීමට ඇති මාර්ගයේ වැටී ඇත්තේ මේ දෙකල්දොරුව හරහායි. දෙවන්ත ගල්කුළු දෙකක් මැදින් වැටුණු පටුමාවත රජ සමයේ පරසතුරු උවදුරු වලින් බේරී සිටීමට ස්වභාවිකව නිර්මාණය වූ දුර්ලභ ස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. දෙකල්දොරුව තරණය කොට ගිරිකුලෙහි ඉහළටම නැගි කල්හි ඒ මත නැගී සිටින සුදාදවල චෛත්‍යරාජානන් නෙතට ප්‍රිය දසුනකි. හාත්පස සිසාරා බැලූ කල හරිත පැහැ මිටියාවතද කඳු පන්තියද අපූරු චමත්කාරයක් මවනවා. ඇස්මානයේ පෙනෙන ඒ රමණීය දසුන නිමවන්නේ ඈත ශිතිජයෙන්. කෝරළ හත්පත්තු ලෙසින් අතීතයේදී ගම් නියම් ගම් බෙදුණු සීමාමායිම්ද
මේ මනරම් දසුන තුළ සැඟවී තිබෙනවා. ශාමෙන් මේ බලනකො නූල. ආන් අර තියෙන සරුංගලේ නූල. අපි කොච්චර උඩ ඉන්නවද කියලා කියනවනම් අර ඈත ගමකින් යපු සරුංගලයක නූල තමයි මේ අපේ අතේ තියෙන්නේ. ගිරි මුදුන මත හමා යන මද සුළඟ ගතට සිසිලක් ලබා දෙද්දී ක්‍රමයෙන් සැඳෑ අඳුරද ගලා එන දසුන එහි තවත් රැඳී සිටින්නට අපට ඇරයුම් කළාක් බඳුයි. නටබුන්වගේ භූමියකදී නිරන්තරව දක්නට ලැබෙන රිලා ගහනය මාලිගා තැන්න ගිරිකුලද අරක්ගෙන සිටිනවා. ඇඳිරි වැටිද්දී එලි පහලියට බට රිලවුන් විවිධ ඉරියව් පාමින් අප වෙත ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේ රාජධානියට පිවිසි අමුත්තන් හඳුනාගන්නට තැත් කරන පරිද්දෙන්. ඇතමෙකු හුරුපුරුදු පරිද්දෙන් කැමරාවටද මුහුණ දුන්නා. මාලිගා තැන්න සොඳුරු වනාරණයෙන් අද අපි සමුගන්නවා. අලුත් දවසක අලුත් තැනකදී උඩරට මැණිකෙත් එක්ක අපි ආයෙත් හමු වෙමු. ඔබට සුබ සතියක්. ලැසි ගමනේ උඩරට මැණිකේ කොහෙද යන්නේ කොහෙද යන්නේ උඩරට මැණිකේ හෙදකාරයි කොපුල් තලය ඇගේ මනහාරයි කඳු කර පින්නේ සිරියාවියයි ලකඹර රැවුදුම් අභිමානයයි උඩරට මැණිකේ ලැසි ලැසි ගමනේ